ගරුතර වැඩමවදාළ ගරුතර මහා සංඝරත්නයන් අවසරයි මේ වේදිකාවේ අසුන්ගෙන සිටින සියලුම දෙනාගෙන් ඊ타මත්ම සහෝදරත්වයෙන් අවසර ගන්නවා සහ පැමිණ සිටින ඔබ සියලු දෙනාගෙන්ම මම අවසර ගන්නවා ලැබී තිබෙන ඊ타මත්ම කෙටි කාලය නිසා බොහොම කෙටියෙන් ඉක්මනින් මට කියන්න තියෙන දේ කියලා අවසන් කරනවා මම බලාපොරොත්තු වෙන්නේ ඇයි අප සියලු දෙනාම එකතු වෙලා එළඹෙන මේ පළාත් පාලන මැතිවරණයේදී නැවත වරක් මාලිමාවට ඡන්දය පාවිච්චි කළා මාලිමාවේ ජයග්‍රහණය සහතික කළ යුත්තේ කුමන කාරණාවක් නිසාදයි කියන එකයි මම ඊටාම කෙටියෙන් බලාපොරොත්තු වෙන්නේ මේ රජය යනු අපේ දරුවා මේ රජය යනු මහ ජනතාවගේ දරුවා මේ රජය යනු මේ NPP රජය යනු ඔබ අප සැමගේ දරුවා එතකොට අද අපිට මේ දැනෙනවා තනින් තන පොඩි කං කැඳිරිලි මේ අවලාද තනින් තන බොහෝම අපිට හිමින් අපිට ඇහෙන්න ලැබෙනවා කවුද මේ කං කැඳිරිලි නගන්නේ කවුද මේ අවලාද නගන්නේ කවුද මේ අපිට දෝෂාරෝපණය කරන්නේ අපිට උදව් කරපු අයද මේ දරුවා බිහි වෙන්න උදව් කරපු අයද නැහැ මේ ඔක්කොම කං කැඳිරිලි ගාන්නේ අපිට දෝෂාරෝපණය කරන්නේ මේ දරුවා පිළිසිඳගත් අවස්ථාවේ සිට මේක ඉවර කරන්න හදපු මිනිස්සු විතරයි නැතුව වෙන කිසිම සාධාරණ මධ්‍යස්ථ මිනිසෙක් සාධාරණ පුරවැසියෙක් මේ රජයට විවේචන තියෙන්න පුළුවන් පොඩි ප්‍රශ්න තියෙන්න පුළුවන් නමුත් මේක හෙලා දැකීමේ අරමුණෙන් විවේචනය කරන්නේ නැහැ විවේචනය කියන එකේ අදහස් දෙකක් තියෙනවා එකක් තමයි අර නැති කළා දාන්න ඉවර කළා දාන්න කරන විවේචන ඒ වගේ විවේචන ඔක්කොම කරන්න අර අපිට එදා ඉඳන් හතුරුකම් කරපු මේ දරුවා බිහි වෙන්න ඉස්සෙල්ලා ඉඳන් අපි එක ඉවර කරන්න හිතපු අය විතරයි. නමුත් යම් සාධාරණ විවේචන තියෙන්න පුළුවන් ඒක බොහොම සාධාරණයි. ඒ කරන්නේ හොඳ හිතින් දෙමව්පියෙක් තමන්ගේ දරුවෙකුට ගමනක ආශිර්වාද කරන්නේ යම්සේද පුංචි හරි තැනකින් ඒ දරුවා හරි මාර්ගයට ගන්න තියෙනවා නම් ඒ දේ කියන්නේ කොහොමද අන්න ඒක එකක් ඒක දෙකක් ඉතින් ඒක නිසා අප සියලු දෙනා වගකීම කරගත යුතුයි අප සියලු දෙනා අදිෂ්ඨාන කරගත යුතුයි අර තැන ඉඳන් මේ හතුරුකම් කරන අයගේ කටවල් වහලා දාන්න ඒගොල්ලන්ගේ ඒ කෙඳිරිලි අඳෝනා ඉවර කළා දාන්න ඒක කළ හැකි හොඳම දේ තමයි මේ පළාත් පාලන මැතිවරණයේදී මේ NPP පළාත් පාලනව අති මහත් බහුතරයක් අති මහත් ප්‍රතිශතයෙන් ජයග්‍රහණය කරවීමට ඔබ කටයුතු කිරීම. එහෙම වුණොත් ඔය අද කං කෙඳිරි ගාන තැන අඳෝනා කියන සියලු දෙනා මං හිතන්නේ අඩුම ගණනේ තව කාලයකට කතා කරන එකක් නැහැ ඔලු උස්සන එකක් නැහැ. ඉතින් එතෙන්දී මම එදා ඉඳන් මේ NPP රජයක් පත්වීම සඳහා උදව් කරේ NPP ජනාධිපතිවරයෙක් ගෙනීම සඳහා මට හැකි පමණින් උදව් කරේ එක බලාපොරොත්තුවක් ඇතුව පමණයි. ඒ මොකද්ද මගේ හිතේ තිබිච්ච බලාපොරොත්තුව මේ රටේ තියෙන නීතිය සියලු දෙනාට සමව සාධාරණ ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක තමයි මම එදත් කිව්වේ හැමදාමත් ඉල්ලන් ඉන්නේ අදත් කියන්නේ හෙටත් කියන්නේ. මොකද අපි කතා කරන මේ වංචාව දූෂණය නොයෙකුත් දේවල් ගැන කතා කරනවා මේ සියලු දෙනා දෙයට මුල උනේ නීතිය එක එකාට ඕන විදියට මූණ දිහා බලලා නෑදෑයට යාළුවට අරුට මූට අල්ලපු ගෙදර එකාට එක විදියට ක්‍රියාත්මක කළ නිසා පමණමයි නීතිය හැම විදියටම ක්‍රියාත්මක කරා නම් අද ඔය හොරකම් කරපු මේ වැරදි වැඩ කරපු බොහෝ දෙනෙක් ඉන්නේ සිරගෙවල් වල අද ඒ සියලු දෙනාට පේනවා නීතියේ හස්තය ක්‍රමයෙන් තමා කරා ලං වෙනවා ක්‍රමයෙන් එක අර අනීතිකාකාරයට නෙමෙයි ක්‍රමයෙන් සීරුවට තමන් ළඟට එන බව පේනකොට මේ මිනිස්සු බය වෙන්නේ නැද්ද? ඒ මිනිස්සු බිය යුතු නැද්ද? ඒගොල්ලන්ගේ බිය සාධාරණ නැද්ද? ඉතා සාධාරණයි. එසේ කෙසේ මොනවා වුණත් ඒගොල්ලන්ට පේන නිසා තමයි මේ මොන විදියකින් හරි මොන අවලාදයක් කියලා හරි මේක නැවත වරක් ඒගොල්ලන්ගේ අතට ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක වෙන්නේ නැහැ මේ ආත්මික මේ ලෝකයක මේ ලොවෙත් වෙන දෙයක් නෙමෙයි. ඒ කෙසේ වෙතත් අප සියලු දෙනා මෙන්න මේ කාරණාව නිසා කිසිදු ලෙසකින්වත් මෙවැනි කුරිරු බලවේගවලට දශමකින්වත් හිස එසවීමට ඉඩ දිය නොයුතු නිසා තමයි මම කියන්නේ මේ පළාත් පාලන මැතිවරණයේදී එකවන්ම ගිහිල්ලා ඡන්දපොළට ගිහිල්ලා මැයි මාසේ 6 වෙනිදා මට මතක හැටියට එදාට ගිහිල්ලා උදේෙන්ම ගිහිල්ලා අර ජනාධිපතිවරණයේදී කරා හා සමානවම මහා මැතිවරණයේදී කළා හා සමානවම උදෙන්ම ඡන්දයට ගිහිල්ලා ඒ මාලිමාව ඉදිරියේ ඡන්දය ලකුණු කළා ඉතාමත්ම සාමකාමීව පසුවනිදා ජය සමරන්න මොකද ඒ ආදර්ශය අපි දීලා ඉවරයි අපි අපේ රජයේ පත් වෙන්න ඉස්සෙල්ලා කිව්වේ මොනවද මේ එන්නේ අඟුලිමාලයෙක් කියලා. නමුත් අද ඇවිල්ලා ඉන්නේ කවුද අහිංසකයෙක්.
ඒ අහිංසකකම වැඩිදෝ කියලත් එක වෙලාවකට හිතුණා. ඒක නිසාද කියලා හිතුණා මේ විදිහට පාර බොරු අභූත චෝදනා කියලා එළවෙලව අපිට ගහන්නේ. මොනවා වුණත් අපි මම හැමදාමත් ඉල්ලා සිටියේ අදත් කියන්නේ ඒගොල්ලන්ගේ හිංසාවට අපි අවිහිංසාවෙන් අපි පිළිතුරු දෙමු. ඔවුන්ගේ අසත්‍යයට අපි සත්‍යයෙන් පිළිතුරු දෙමු. සියලු දෙනා මැයි මාස 6 වෙනිදා උදේ පාන්දර හැකි ඉක්මනින් ගිහිල්ලා මාලිමාව ඉදිරියේ කතිරය ලකුණු කළා. Taman කැමති අපේක්ෂකයන් 3 දෙනෙකු කෙරෙහි Tamanගේ මනාපය ලකුණු කළා. අපේ ජයග්‍රහණය තහවුරු කරන්න කිසිදු අයුරකින්වත් අර කියපු කුරිරු බලවේගයන්ට හිස ඔසවන්න ලබා දෙන්න ඉඩ දෙන්න එපා. බොහොම